ලොව පුරා අතිශය ජනප්‍රිය සටන් කලා ශිල්පියෙකු සහ හොලිවුඩ් ක්‍රියාදාම සිනමා නළුවෙකු වන චක් නොරිස් අභාව ප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ අනුව ඔහු මිය යන විට 86 වැනි විය පසු වුණා. රංගනයට පිවිසීමට පෙර ඔහු ඇමරිකානු ගුවන් හමුදාවේ සේවය කළ අයෙකු වන අතර ඉන්පසුව සටන් කලාවන්හි කළුපටි හිමිකරුවෙකු සහ ලෝක කරාතේ ශූරයෙකු ලෙස නමක් දිනාගෙන තිබෙනවා. එසේම ඔහු ජාත්‍යන්තර තලයේ ජනප්‍රිය වීමට 1972 වසරේදී බෲස් ලී සමග වේ ඔෆ් ද ඩ්‍රැගන් චිත්‍රපටයේ රඟපෑ සටන් ජවනිකා ප්‍රධාන හේතුවක් වූ බව සඳහන්. අතිශයින්ම ජනප්‍රිය සිනමාපට සහ රූපවාහිනී කතාමාලා ඔස්සේ ඔහු ලෝක පූජිත වුණා. කාලයක් පුරාවට හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටවලට නැතුවම බැරි චරිතයක් වූ චක් නොරිස් ඔහුගේ පරාජය කළ නොහැකි ස්වරූපය සහ ශක්තිය පාදක කර ගනිමින් නිර්මාණය වූ චක් නොරිස් ෆැක්ට්ස් නැමැති විහිළු තාලු අන්තර්ජාලය තුළ වසර ගණනාවක් පුරා අතිශය ජනප්‍රිය වුණා.